ඔයාටත් නිතරම මහන්සි දැනෙනවද? අතපය හිරිවැටෙනවද? මතකේ ටිකක් අඩු වෙලා වගේද? බොඩි එක වීක් වගේ දැනෙනවද? මේ ලක්ෂණ හැම වෙලාවටම ස්ට්‍රෙස් එක නිසා, නිින්ද අඩු නිසා, එහෙමත් නැත්නම් වැඩ වැඩි නිසාම නෙවෙයි. මේකට හේතුව විටමින් B12 අඩුවීම වෙන්නත් පුළුවන්. අද වීඩියෝ එකෙන් අපි B12 කියන්නේ මොකක්ද? මේක අඩු වුණාම මොන වගේ ලක්ෂණ මතුවෙනවද? දවසට කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනේද? වෙජිටේරියන් අයට නම් මේක කොහොමද බලපාන්නේ? සප්ලිමන්ට් එකක් විදියට ගන්නවා නම් ඒ ගන්න ඕන කවුද කියලා අපි අද කතා කරනවා. ඒක නිසා වීඩියෝ එක අන්තිම වෙනකල් බලන්න. ස්පෙෂලි ගොඩක් මහන්සි වෙන අයට, වෙජිටේරියන්ස්ලට, මෙමරි ඉෂුස් තියෙන අයට, ඩයබටික්ස් තියෙන අයට, මතකයේ අඩු ડિප්‍රෙෂන් තියෙන අයට වගේම සාමාන්‍ය අපි හැමෝටම ගොඩාක් වැදගත් වෙන ටොපික් එකක්. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. විටමින් B12 කියන්නේ මොකක්ද? මේක අපේ ශරීරයට ඉතාමත් වැදගත් විටමින් එකක් වගේම අපි ගොඩක් දෙනෙක්ගේ අවධානය නැති වුණ විටමින් එකක්. මේ විටමින් එක අපි කොබලමින් කියලා හඳුන්වනවා. ඒ වගේම මේක water soluble විටමින් එකක්. ඒ කියන්නේ සරලව කියනවා නම් මේක ජලයේ දිය වෙන කාණ්ඩයට අයත් වෙන විටමින් එකක්. water soluble විටමින් සාමාන්‍යයෙන් අපේ ශරීරයේ ගබඩා කරලා තියාගන්නේ නැහැ. වැඩි වෙන ප්‍රමාණය යූරින් සමග අපේ ශරීරයෙන් ඉවත් කරනවා. නමුත් විටමින් B12 වල තියෙන විශේෂ අක්මාව මගින් කෙටි කාලයක් අපිට මේක ශරීරයේ ගබඩා කරලා තියාගන්න පුළුවන්. ප්‍රතිඵලය තමයි කෙනෙක්ට විටමින් B12 අද සිට අඩු වුණාට හෙට ඉඳලා ඔයාට ඌනතා ලක්ෂණ මතුවෙන්නේ නැහැ. ඒක සමහර විට මාසයක කාලයක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් අවුරුද්දක කාලයක් වගේ වෙන්නත් පුළුවන්. දැන් අපි බලමු ශරීරයට මේ විටමින් B12 වැදගත් වෙන්නේ කොහොමද කියලා. ගොඩක් අය දන්නේ මේ විටමින් B12 කියන්නේ එනර්ජි බූස්ට් කරන විටමින් එකක් විතරයි කියලා. නමුත් ඇත්තටම මේක රතු රිදුරාණු නිෂ්පාදනයට, ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම මොළයේ ක්‍රියාකාරීත්වයට, ඒ කියන්නේ මතකය, ෆෝකස්, කන්සන්ට්‍රේෂන් වගේ ක්‍රියාවලින්ටත් මේ විටමින් B12 ගොඩාක් වැදගත් වෙනවා. තවත් කාරණාවක් තමයි DNA නිෂ්පාදනයට. ඒ කියන්නේ ශරීරයේ සෛල බෙදන්න, අලුතින් සෛල හදන්න මේ විටමින් B12 ගොඩාක් හෙල්ප්ෆුල් වෙනවා. දැන් අපි බලමු විටමින් B12 ඩෙෆිෂන්සි එකක් කියන්නේ මොකක්ද? මේ රිස්ක් එක වැඩිපුරම තියෙන්නේ කාටද සහ මේ ඌනතා ලක්ෂණ මොනවද කියලා. සරලවම කිව්වොත් ඩෙෆිෂන්සි එකක් කියලා කියන්නේ ශරීරයට අවශ්‍ය කරන ප්‍රමාණයට B12 නොලැබීමයි. මේකට ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. අංක 1 තමයි ඉන්ටේක් එක අඩු වීම. අංක 2 ඇඟට උරා ගන්නා ප්‍රමාණය අඩු වීම. ඒක නිසා හොඳට කෑම කන කෙනෙක්ට වුණත් මේ ඌනතාවය ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට මේ ඩෙෆිෂන්සි තත්ත්වය කලාතුරකින් තමයි දකින්න පුළුවන් වෙන්නේ. නමුත් වෙජිටේරියන්ස්ලට මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මොකද කියනවා නම් ප්ලාන්ට් සෝසස් වල විටමින් B12 ගොඩක්ම අඩුයි. ඒ වගේම වයස වැඩි වෙද්දී ශරීරයට උරා ගැනීමේ හැකියාවක් අඩු වෙන නිසා වයසක අයටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙට්ෆෝමින් වගේ බෙහෙත් දිගුකාලීනව පාවිච්චි කරන ඩයබටික්, එහෙමත් නැත්නම් දියවැඩිය රෝගීන්ට, ગેස්ට්‍රයිටිස් සඳහා දිගු කාලයක් බෙහෙත් බොන අයටත් මේ ඇබ්සෝප්ෂන් එක අඩු වීම නිසා මේ විටමින් B12 ඩෙෆිෂන්සි තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගට් ඩිසීසස්, ඇනීමියා වගේ තත්ත්ව තියෙන අයටත් හුඟක් වෙලාවට මේ ඩෙෆිෂන්සි තත්ත්වය තියෙනවා. B12 ඌනතා ලක්ෂණ විදිහට නිතරම දැනෙන තද මහන්සිය, ශරීරයේ දුර්වල බව, තෙහෙට්ටුව, අතපය හිරිවැටීම, හිස රද, දිව රතු වීම සහ කටේ තුවාල ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි විටමින් B12 වැදගත්කම කතා කරපු කොටසේ තියෙන සියලුම දේවල් ඌනතා ලක්ෂණ විදිහට අපිට එන්න පුළුවන්. දැන් අපි බලමු විටමින් B12 දවසකට කොච්චර ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවද කියලා. වැඩිහිටි පුද්ගලයෙකුට නම් දිනකට මයික්‍රෝග්‍රෑම් 2.4කුත්, ප්‍රෙග්නන්ට් කෙනෙකුට නම් 2.6කුත්, හිරිදෙන මවකට නම් මයික්‍රෝග්‍රෑම් 2.8කුත් අවශ්‍ය වෙනවා. මේක ගොඩක් පොඩි ප්‍රමාණයක් වුණත් මේක ශරීරයට ගොඩාක් වැදගත් වෙනවා. ඒ වගේම වැදගත්ම කාරණාව තමයි මේක එක එක්කෙනාගේ රික්වයර්මන්ට් එක, ඩෙෆිෂන්සි එක සහ ඇබ්සෝප්ෂන් එක අනුව මේ ප්‍රමාණයන් වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි බලමු B12 වැඩිපුරම පවතින නැචරල් සෝසස් මොනවද කියලා. මස්, මාළු, කිරි, බිත්තර, පීකුදු, චීස්, යෝගට් වගේ සත්ව ආහාරවල බහුලවම මේ විටමින් B12 අඩංගු වෙනවා. ඒක නිසා වෙජිටේරියන් කෙනෙක් නම් සප්ලිමන්ට් එකක් විදිහට ලබා ගැනීම තමයි සුදුසු වෙන්නේ. සප්ලිමන්ට් එකක් විදිහට ගන්නවා නම් ටැබ්ලට්, කැප්සූල්, ලික්විඩ්, ඒ වගේම ඉන්ජෙක්ෂන් වගේ ආකාරවලින් මේ වෙනකොට අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් මේ ඉන්ජෙක්ෂන් ආකාරයෙන් ලබා ගැනීම වෛද්‍යවරුන් අනුමත කරන්නේ ඌනතාවය අධිකවම පවතිනවා නම් පමණයි. ඒක නිසා ඕරල් ඩෝසේජ් ෆෝම්ස් වලින් ලබා ගැනීම තමයි සුදුසු වෙන්නේ. දැන් අපි බලමු මේ විටමින් B12 ඌනතාවයන්ට තියෙන
විසඳුම් මොනවද කියලා. අංක 1 ඔයත් ඩයට් කරන කෙනෙක් නම් ඔයාගේ ආහාර වේලට අනිවාර්යයෙන්ම B12 බහුලවම අඩංගු ආහාර එකතු කරගන්න ඕනේ. අංක 2 ඔයා ඩයබටික් පේෂන්ට් කෙනෙක් එහෙමත් නැත්නම් වෙජිටේරියන් කෙනෙක් නම් ඔයා සප්ලිමන්ට් එකක් විදිහට ශරීරයට විටමින් B12 ලබා ගන්න ඕනේ. අංක 3 ඔයා ગેස්ට්‍රයිටිස් සඳහා දිගු කාලයක් තිස්සේ බෙහෙත් බොන කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම කැමෙන් හෝ විශේෂයෙන් සප්ලිමන්ට් එකක් විදිහට B12 ඔයාගේ ශරීරයට ලබා ගන්න ඕනේ. ඉතින් මේ වෙනකොට ඔයාට B12 ගැන පැහැදිලි අවබෝධයක් තියෙනවා. සරලවම කිව්වොත් එනර්ජි එකට විතරක් නෙවෙයි තව හුඟක් වැදගත් දේවල් තියෙනවා කියලා ඔයා දැන් දන්නවා. මේ වගේ විටමින්ස්, මෙඩිසින්ස්, සප්ලිමන්ට්ස් සහ හෙල්ත් ෆැක්ට්ස් ගැන සරලව දැනගන්න දැන්ම හෙල්ත් කම්පාස් channel එක subscribe කරන්න. වීඩියෝ එක useful වුණා නම් like කරන්න. ඒ වගේම තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම comment section එකේ ඔයා ඊළඟට දැනගන්න කැමති topic එක ගැනත් mention කරගෙන යන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනකල් මම ගිහින් එන්න. එතෙක් ඔබට නිරෝගී දිවියක්.